ඔබේ සිතුවිලි ඔබ පාලනය කරන්නේද? නැත්නම් ඒවා ඔබව පාලනය කරන්නේද? අද අපේ සයිකොලොජි කතාව ඕවර්තින්කින් පිළිබඳව. මොකක්ද මේ ඕවර්තින්කින් කියන්නේ? අපි බලමු ඕවර්තින්කින් කියන්නේ මොකක්ද කියලා. මෙහිදී ඔබ සිදුවී නැති සිදුවීම් පවා සිතින් සිදුවී ඇතැයි සිතා දුක්වේ නම් ඕවතින් පුද්ගලයකු තම සිතින් විවිධ සිදුවීම් මවා ගැනීමක් දැකගන්න පුළුවන්. මෙම පුරුද්ද නිසා ඕවතින් පුද්ගලයකු නිතරම දුකින් කල්ගෙවනවා. මෙවැනි පුද්ගලයින්ට තමාට සිදුවන සුළු රිදවීමක් පවා ඉතා විශාල සිදුවීමක් ලෙස සිතට ගන්න අතර සුළු සිල්පිනීමකින් පවා ඉක්මනින් දුකට පත්වනවා. පමණට වඩා සිතින් නවත්ත ගන්නේ කොහොමද? ඕවතින් කියන්නේ සිතකට අඳුරක් වගේම එක් තරමක් දැනක නෙවෙයි. එක තමයි නවත්ත ගන්න බැරි විදියට හිතන එක. මටත් ඒ තත්ත්වය මගේ ජීවිතයේදී බොහෝ විටදී වැටහි තිබුණා. කෙනෙක් කියපු පොඩි වචනයක් පැය ගණනාවක් හිතාගෙන විඳිච්ච ඒවා තීරණයක් ගන්න එකවත් නෙවෙයි, එයට වට වෙලා හිර වෙලා යනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? අපි දුක් වෙන්නේ, අසන්තෝෂ වෙන්නේ ජීවිතේ පසුතැවීම් එක්කම ගත වෙනවා. මම එදා කියපු දේ වැරදිද? මම එයාට බැන්න එක හරිද? එයා මට සමාව දෙයිද? ඔන්න ඔය වගේ දේවල් අපි හැමෝටම සිද්ධ වෙනවා. අන්න ඒකට අපි කියනවා ඕවර්තින්කින් කියලා. ඔබ යම්කිසි සිදුවීමක් පිළිබඳව නැවත නැවත සිතනවා නම්, නැතිනම් ඒ සිදුවීම පිළිබඳව නැවත නැවත කල්පනා කරනවා නම්, ඒ අපි හඳුන්වනවා ඕවර්තින්කින් කියලා. පළවෙනි ක්‍රියාකාරකම අපි හඳුන්වනවා ජර්නල් කිරීම යනු. මොකක්ද මේ ජර්නල් කිරීම කියන්නේ? ජර්නල් කිරීම කියලා කියන්නේ ඔයාට හිතෙන ඕනම දෙයක් ලියන්න. හේතුවක් නැතුවම වුණත් ලියන්න. මොකද ඒක අපිට අපේ ඇස්වලින් වටහා ගන්න හරිම ලේසි. දෙවැනි එක අපි හඳුන්වනවා ප්‍රසන්ට් මූමන්ට් එකට ෆෝකස් වීම. මොකක්ද මේ කියන්නේ? අද කරන්න තියෙන දේවල් පිළිබඳව අදම අවධානය යොමු කරන්න. මොකද අපිට අනාගතය හෝ අතීතය පිළිබඳව කිසිම පාලනයක් සිදු කරන්න බැහැ. තුන්වෙනි එක තමයි මයින්ඩ්ෆුල්නස් වත් මනෝ සංසුන් භාවය. අපි කොහොමද මේක කරන්නේ? ඔයා නියමිත වේලාවක් ගන්න. මෙන්න මේ කාලය අතරතුර ඔයා ඔයාගේ හුස්ම ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්න. මේ ක්‍රියාකාරකම අපි විනාඩි 5ක්වත් සිද්ධ කරන්න ඕනේ. මේ තුලින් අපේ සිත පිරිසිදු කිරීමකට ලක් වෙනවා. ඔබ සෑම විටම පමණට වඩා සිතීම නතර කළ යුතුය. ඒ වගේම තමා සිතට එන සිතුවිලි ඒ ආකාරයෙන්ම එක දිගට සිතීම අපි නතර කරන්න ඕන. ඒ වගේම තමයි අපේ සිතට එන ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව අපි ඉතා නුවණින් යුතුව තේරුම් ගන්න ඕන. ඔබ යම්කිසි සිදුවීමක් පිළිබඳව පමණට වඩා සිතන විට සිදුවී නැති සිතුවිල්ලක් පවා ඔබ සිදුවී ඇතැයි සිතන විට ඔබම එය බොරු සිතුවිල්ලක් යනුවෙන් සිතා නතර කළ යුතුය. ඒ වගේම තමයි ඔබේ සිත ඔබේ මිතුරා බවට පත් කරගන්න ඉගෙන ගන්න. ඇත්තටම ඕවර්තින්කින් කියන්නේ ඔබේ හැඟීම් හිර කරන දලක්. ඒක කපන්න, ඔබේ නිදහසට මග තනන්න. එසේනම් මම අද කියපු දේවලුත් හිතට අරන් නිදහසට මග තනන්න අපි හමු වෙමු නැවතත්. අද ඔබේ ආලින්දයට පැමිණි මම චමෝදී සත්සරණි.